සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම රොනායා ප්ලාන් නර්සරි වෙතින් ඔන්න අදත් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මල් පැකේජ් දැම්මේ නැති වුණාට වීඩියෝ බලලා ගොඩක් අය මැසේජ් කරනවා. ගොඩක් අය කතා කරලා පැල ඉල්ලනවා. ඉතින් සමහර අය කියනවා වගාවට අලුත්. එතකොට කොහොමද අලුතින් මේ වගාව පටන් ගත්තේ කොහොමද අහනවා. එතකොට කොහොමද පටන් ගන්න හොඳ කියලා අහනවා. ඉතින් ඇත්තටම මේ අපිත් මුලදී ලොකු දැනුමක් නැතුව තමයි මේ වගාවට ආවේ. මම අනිත් අය කොහොමද කියන්න මම දන්නේ නැහැ. ඒ වුණත් මට ලොකු දැනුමක් තිබ්බේ නැහැ මේක කොහොමද කරගෙන යන්නේ කියලා. ඉතින් මම මුලදී පැල හැදුවා. ගෙදර ලස්සනට ලේඩි චේන් වර්ග හදනකොට. ඉතින් මට ගොඩක් ආසාවක් තිබ්බා මල් පැල ගන්න යනකොට මේ වගේ එකක් හදන්න ඕනේ මටත් තිබුණා නම් කියලා. ඉතින් ඒ නිසා තමයි මම මේකට ගොඩක්ම මහන්සි වුණේ. ඇත්තටම මල් පැල ලස්සන වර්ග බලලා ගත්තට වටිනා වර්ගද එතකොට මේ පැල කොහොමද බෝ කරගන්නේ ඒ ගැන කිසිම දැනුමක් නැතුව ලස්සන වර්ග බලලා පැල එකතු කරපු කෙනෙක් මම. ඉතින් එහෙම යනකොට දැන් තමයි ටික ටික අපිට හැමදේම ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා මේ අපි කොහොමද මේ වගාවට මේ කරගෙන යන්න ඕනේ ව්‍යාපාරයක් විදිහට අපිට මුදල් උපයන්න කොහොමද මේ වගාව කරන්නේ කියලා අපිට තේරෙන්නේ මේකට අපි ටික ටික වැඩ කරගෙන යනකොට. ඉතින් ඔයාලත් කැමති නම් ඇන්තෝරියම් වගාව ගෙදර ලස්සනට හදන්න හෝ එතකොට වගාවක් විදිහට කරගෙන යන්න මුදල් උපයන්න හදනවා නම් ඉතින් ඇත්තටම මම හිතනවා අපි යම්කිසි මුදලක් වැය කරන්න ඕනේ. ඉතින් මේ වගේ ලොකු පැල ගත්තොත් ඔයාලට ඉක්මනින්ම කට් කරලා පැල බෝ කරගන්න පුළුවන්. මං කියන්නේ ඒ වගේ පැලයක් ගත්තොත් ඔයාලට ගත්ත ගමන් කට් කරලා මාස 3ක විතර කාලයක් යනකොට ඔයාලට මේ වගේ එක යට බොටම් කොටසෙන් පැල ගොඩක් දානවා. එතකොට ඔයාලට පුළුවන් එකම වර්ගයේ පැල 4ක් 5ක් ඔයාට අමතරව බෝ කරගන්නවා වගේම ඒකේ උඩ টොප් එක හොඳට සීසන් කරගත්තොත් මෙන්න මේ විදිහට මේ තියෙන්නේ ෆ්ලෑෂ් টොප් එකක්. ඉතින් මේ විදිහට සීසන් කරගත්තොත් ඒකත් ඔයාලට මල් ඉස්සරහට ඒ විදිහට පිපෙනවා. මේකත් ෆ්ලෑෂ් එකක්. මේ ළඟදී කට් කරේ බලන්නකො මුල් ටික හොඳට ලස්සනට අල්ලගෙන යනවා. ඉතින් එතකොට ඒ টොප් ටික වෙනම තියාගෙන ඔයාලට පැල වෙනම ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ වගේ එකම වර්ගයක් තෝරගෙන ඔයාලට පුළුවන් මල් නැති පොඩි පැල පොඩි මුදලක් යොදලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට වගාව පටන් ගන්න. එකම වර්ගයකින් පැල 5ක් ගත්තොත් ඒ පැල 5 ටිකක් ලොකු කරලා ඔයාලට කට් කරන්න පුළුවන්. ඒ වුණාට මේ පැල 5 කට් මුල් දාලා ලොකු වෙන්න මාස 3-4ක් යනකොට ඒ කාලය තුලදී ඔයාලට පුළුවන් මේ වගේ මද ප්ලාන්ට් එකක් අරගෙන කට් කරලා ඒ කාලය තුල පැල ටිකකුත් බෝ කරගන්න පුළුවන්. ලොකු මුදලක් වියදම් කරන්නේ නැත්නම් ප්ලාන්ට් 5ක් ගත්තොත් ඒ 5 කට් කරලා උඩ টොප් කට් ටික සීසන් කරගෙන ඒ ටික ඔයාලට සේල් කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කරන ගමන් තමයි ඉතින් මම යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට පැල හදාගෙන යන්න. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එකෙන් ඔයාලට පුංචි හරි අලුතින් පැල හදන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්ට පුංචි හරි අදහසක් එන්න ඇති කියලා. ඉතින් සමහර අය ඉතින් ඇත්තටම ලස්සනට මල් හදන අය ඉන්නේ. ගොඩක් අය කතා කරපුවාම එක පාටක් තෝරගෙන ඒ පාටින් විතරක්ම පැල ඉල්ලන අයත් ඉන්නවා. ඉතින් එකම වර්ගයක් විතරක් හදන්න කැමති අයත් ඉන්නවා. ඉතින් හරි විවිධාකාර අදහස් තියන අය ඉන්නේ. ඉතින් ඔයාලා කැමති විදිහකට මේ වගාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේම කියලා සීඩ් ප්ලාන් හදන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට ඇට අරගෙන ඒවා පැල කරලා ඔයාලට පුළුවන් පැල බෝ කරගන්න. ඉතින් ඇත්තටම මම පෞද්ගලිකව සීඩ් වලට ගොඩක් ආසයි. ඒ වගේ ඉතින් කැමති ආකාරයකින් ඔයාලට පුළුවන් වගාවට සම්බන්ධ වෙන්න පොඩි මුදලක් යොදලා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ලස්සන මල් බලලා සතුටු වෙන්නත් පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් පුංචි හරි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා.